ආදරණීය හිත් සතුටින් පිරෙන ලස්සන දවසක් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝගෙම ජීවිත දවසින් දවස සතුටින් විතරක්ම පිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් පිං. ආදරෙන් ආරාධනා කරනවා හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයාලා මට එවන හැම ආදරණීය වචනයක්ම මට ගොඩාක් වටිනවා. ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. උදේ කෑම එකත් අරගෙන මම මේ උදේම ලෑස්ති වෙන්නේ බබාට අවුරුදු 1.5 වැක්සින් එක දෙන්න යන්න. මමත් ඇත්තටම ගොඩාක් බයයි. හැබැයි ඉතින් අම්මා කෙනෙක් වුණාම වගකීම් වැඩයි. අම්මා කෙනෙක් වුණාම ඒ කරන කැපකිරීම කොච්චරක්ද කියලා අපිට දැන් තමයි තේරෙන්නේ. ඇත්තටම මගේ අම්මත් ඔයාලා හැමෝගෙම අම්මලත් ඒ විදිහටම අපි වෙනුවෙන් කැප වෙන්න ඇති. බබාට දෙන්න කියලා සප්ලිමන්ට් එකක් යකඩ කුඩු කියලා කියන්නේ හොස්පිටල් එකෙන් දුන්නේ. මම ආපු ගමන් කළේ ඒක පිළිවෙලකට බොක්ස් එකකට දාගත්තු එක. නැත්තම් ඕක හැම තැනම යනවා. දවල්ට මං කිරිබත් හැදුවේ පොල් පැණි දාලා. බබා ආසාවෙන් කනවා. මේ දවස් ටිකේ චුට්ටක් එයා කෑමට හොරයි. ඒ නිසා තමයි මම වෙනස් විදියට හදලා දෙන්න ඕන කියලා හිතුවේ. ඇත්තටම ටිකක් කෑවා. හවසට කන්න මඤ්ඤො කකල වගේක් තිබිලා අපි ඒක කෙටුවා. ඔන්න බලන්නකෝ ඔයාලට මම මොකද්ද පෙන්නන්න යන්නේ කියලා. අපේ පුංචි චණ්ඩියා බලන්නකෝ මොකද කරන්නේ කියලා. එයත් කොළ කොටනවා. කොහිල කන්න අකමැති අයට පුංචි රෙසිපි එකක් මම බබාට හදලා දෙනවා. කොහිල ටික චුට්ටක් මිරිස් ගලේ තලලා අරගෙන ලීක්ස් කැරට් ලොකු ලුණු ගම්මිරිස් පාන් පිටි චුට්ටක් එහෙම දාලා මේ වගේ ඩෝ එකක් අනා ගන්න ඕන. ඊට පස්සේ ඒක වඩේ වගේ හැඩයට හදලා ගැඹුරු තෙලේ බැදලා අරගෙන බලන්නකෝ කොච්චර රස කෑමක්ද කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ බබාගේ අල්මාරියයි මගේ අල්මාරියයි දෙකම අස් කරගන්න. මට ටික දවසකින් අස් කරන්න බැරි වුණා. පේනව නේද කැත? ඉතින් අද මම බබාව එකතු කරගෙන අල්මාරි දෙකම අස් කළා. අපි මේ හැමදේම පිළිවෙලට පිරිසිදුවට තියාගන්න ඕන. එතකොට දකින්නකොටත් ලස්සනයි. අපේ හිතට හරිම නිදහස්. දැන් නම් ටිකක් පිළිවෙලට තියෙනවා. මෙහෙම තියෙනකොට ඉතින් හරි ලස්සනයිනේ. මං ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම පිළිවෙලටම තියාගන්නවා. ගහේ පපොල් ගෙඩියකුත් ඉදලා තිබුණා. ඒකත් කඩලා අපි කෑවා. ඇත්තට මේක ගොඩක්ම රසට තිබ්බා. මේ පැණි වගේ හරි රසයි. හවස් වරුවේ මං චුට්ටක් එළියට වෙලා හිටියා. ඉර බහින වෙලාවට මේ වගේ තැන් හරි ලස්සනයි. මේ වගේ තැනකට වෙලා ඉන්නකොට හිතට මහා අමුතු හැඟීමක් දැනෙනවා. ඒක වචන වලින් කියන්න හරි අමාරුයි. හස්බන්ඩ් අද නිවාඩුවට ගෙදර ආවා. එනකොට අම්මා මට ආස්මී කප් කේක් ගෙවලා තිබුණා. ගෙවල්ලා නංගි කෙනෙක් තමයි හදලා තිබුණේ. ඇත්තටම ගොඩාක් රසට තිබුණා. අම්මලාගේ ආදරේ එහෙම තමයි. අපේ අම්මා හැමදාම හස්බන්ඩ් අතේ මොනවා හරි එවනවා. එවන්න පුළුවන් දෙයක් නම්. ඉතින් හැම අම්මා කෙනෙක්ම එහෙම තමයි. අපේ දරුවෝ විදියට අපිට පුළුවන් හැම වෙලාවකම එයාලා ගැන හොයන්න ඕන. එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි හරි දෙයක් තියෙනවා නම්
ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. එහෙනම් ආයෙමත් අලුත් vlog එකකින් හම්බ වෙමු. අදට මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.